හයි යාළුවනේ කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලව මම ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට පෙන්නන්නේ කොස් ගෙඩියක් උයන්න. ඉතින් මේ තමයි කොස් ගෙඩිය කපන්න හදන්නේ. බබාලගේ අම්මලා ටික. ඉතින් මම බබාව ක්ලාස් එකට දාලා එයාලත් එක්ක කොස් ගෙඩියක් කපාගෙන ගෙදර අරන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා මේක කපලා කට්ටියම බෙදාගෙන ටික ටික අරන් ගියා. මොකද ඉතින් මේ කොස් ගෙඩියම ගෙනහලා අපේ ගෙදර ඉන්නේ දෙන්නයි, පොඩි බබාලා දෙන්නයි. ඉතින් කන්නේ නැහැනේ කොස්. ඒ නිසා අපිටත් ඉතින් පොඩ්ඩක් අරගෙන ගියා. අපි කට්ටියම එකතු වෙලා ඉතින් මේ කොස් දැන් ගලවනවා. මදුළු එන් කරගෙන ගෙනිච්චාම අරන් යන්නත් ලේසියිනේ. තනියම කරනවට වැඩිය කට්ටියම එකතු වෙලා කරනකොට ඒකේ පොඩි සතුටක් වගේම ආසාවකුත් ඇති වෙනවා. ඒ වගේම ඉක්මනට වැඩිත් කරගන්නත් පුළුවන්නේ. ඔන්න ඔහොම ඒක ගලවලා ඉවර වෙලා අපි හැමෝම ගෙදර ගියා. මොකද ආය හවසට බබාලව ගන්න ක්ලාස් එකට එන්නත් ඕනනේ. මේ තියෙන්නේ මම ගලවපු කොස් මදුළු ගෙදර ගෙනල්ලා පොඩි වැඩ කපලා ඒ විදිහ ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. ආය දවල්ට උයන්න ගන්න. එවිලම යන්න මට වෙලාවක් තිබෙත් නැහැ. ඒ නිසා මම ෆ්‍රිජ් එකට දාලා තියලා තිබ්බා. මොකද ඉතින් බබාලා ඉන්නකොට අපිට හරියට වෙලාවට වැඩක් කරගන්නත් බැහැනේ. එයාලගේ වැඩත් එක්ක අපේ වැඩ ගොඩක් අපතපසු වෙනවා. ඉතින් ඒ නිසා බබාව නිදි කරවලා මේ තමයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ. දැන් එයා හැරුණු ගමන් නැත්තම් ආයෙ කෑ ගහලා අඬනවා. ඒ නිසා හිමිහිට සද්ද නැතුව මම මේ වැඩේ කරන්න ගත්තා. ඔයාලට කියන්න බැරි වුණානේ අද දවල්ට මොනවද හදන්නේ කියලා. මේ කොස් ටික කිරට උයලා කරවල බැදුමකුයි අඟුණකොළ සම්බෝලකුයි තිබ්බනම් ආයෙ ඉතින් වෙන මොකුත් ඕනේ නෑ. ඒ කොස් මදුළු වල තියෙන ඇට සේරම මේ මාළුවට දාන්න ඕනේ. එහෙම දාපුවම තමයි මේ පිටි ගතියට තියෙන්නේ. එතකොට ගොඩක් රසයි. මම ඉතින් කොහොමත් උදේ දවල්ටත් එක්කම කෑම හදනවා. මොකද මට බබත් එක්ක මේ වැඩ ඔක්කොම තනියම කරගන්න අමාරුයි. මහත්තයා උදේම වැඩට ගියාම ආය එන්නේ හවස. ඒ නිසා මට තනියම මේ ඔක්කොම කරගන්න බෑ. චූටි බබත් එක්ක බබාලා ක්ලාස් එකට දාන්න යන්නත් ඕනේ. ඒ නිසා මම හැමදේම තනියම කරගන්නත් ඕනේ. මේ කොස් ඇට ටික යටට වෙන්න දාන්න ඕනේ. මොකද කොස් ඉක්මනට තැම්බෙනවනේ. ඇට ටිකක් තැම්බෙන්න වෙලා යනවා. මම ඒකටම ලුණු ටිකක් කපලා දැම්මා. ලුණුත් එක්කම තැම්බෙන්න. ඊට පස්සේ ඒකට මම වතුර ටිකක් දානවා. ගොඩාක් වතුර දාන්නේ නැහැ. සමහර කොස් වල නම් වතුර ගොඩාක්
අවශ්‍යයි. ඒ වුණාට මේ කොස් දැක්කම නම් එච්චර වතුර ඕනේ නැති වෙයි කියලා මට හිතුණා. ඊට පස්සේ වතුර පොඩ්ඩක් දාලා මම ලිපෙන් තිබ්බා. දැන් වෙන්න තියලා මම එකට ලුණු කැට ටිකක් එකතු කරා. ඊට පස්සේ මුඩිය වහලා දැන් වෙන්න තියලා දැන් මේ හදන්නේ පොල් දාලා කිරි ටිකක් කරගන්න. දැන් මේ අතරේ මම පොල් දාලා පොල් ටික හොඳට මේකලා වෙනම තියලා තිබ්බා. කොස් ටික තැම්බුනහම දාන්න. බබත් ඇහැරලා අඬනවා. මට තාම මේක ඉවර කරගන්න බැරි වුණා. දැන් ඉතින් ඒත් එක්කම තමයි මේක කරන්න වෙන්නේ. මම දැන් ටිකක් මේක තැම්බුණාම ඒකට කාපුඩු එකතු කරනවා. තුන පහ කුඩු මිරිස් කුඩු පොට්ටක් පිටට දානවා. එහෙම දැම්මහම ටිකක් රසයි. කොස් තැම්බිලා වගේ දැන් නම් මම දැන් ඒකට මිරිකපු පොල් කිරි ටික එකතු කරනවා. පොල් කිරි ටික එකතු කරලා ටිකක් වෙලා යනකම් හැඳි ගන්න ඕනේ. මොකද හැඳි ගෑවේ නැත්නම් ඒක කිරි කැටි ගහනවාම ඒ හොද්දේ රස නැති වෙනවා. ඒ නිසා ටිකක් උතුරනකම් වගේ හැඳි ගාලා ටිකක් තව ඉදෙන්න තියෙනවා. ඒක එහෙම තියලා මම දැන් කරවල ටික කපා ගන්නවා බදින්න. මේ නම් කෙන්ද කරවල මම අද ගත්තේ. ඒවා බැදලත් හොඳයි. ඊට පස්සේ ටික හොඳට හොදලා අරගෙන ඒකට කහ කුඩුයි 3-5 කුඩුයි මිරිස් කුඩුයි එකතු කරනවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරනවා. ඒක එහෙම තියලා මම දැන් කොස් මාළුවට කරපිංචා ටිකක් එකතු කරනවා. ඉඳිලා බාන්න ලං වෙලා කරපිංචා එකතු කරාම ඒවා බාගෙට තැම්බුණාම මාර සුවඳයි. ඒ නිසා මම මාළු වලට කරපිංචා එකතු කරද්දී බාන්න ටිකක් ලං වෙලා තමයි එකතු කරන්නේ. දැන් නම් කොස් එක ඉතිලා ඇති වගේ මට හිතෙනවා. හොදි ටිකකුත් තිබ්බම රසයිනේ. මේක නිවුනම හොදි ටික හිඳෙනවා. ඒ නිසා දැන් මම ලිප ඕෆ් කරනවා.
කරවල දාන්න කලින් පපඩම් ටිකකුත් බැදගත්තා නම් හොඳයි කියලා. පපඩම් වගේකුත් ගෙදර ගෙනාපුවා තිබෙන නිසා බබාලත් කන්න ආසයි. ඒ නිසා කරවල දාන්න කලින් මම පපඩම් ටිකකුත් බැදලා අයින් කරගත්තා. මේක බැදිලා ඇති වගේ. දැන් මම එකක් ලිපෙන් දාගන්නවා. ඒ ටිකත් බැදගෙන ඉවරයි. දැන් මම ඊළඟට කරන්න හදන්නේ අඟුණකොළ සම්බෝලේ හදන්න. අඟුණකොළ ටික මම ටිකක් හේදුවා. මේ දවස්වල ටිකක් දූවිලිත් වැදිලා තියෙන නිසා නැත්තම් අඟුණකොළ හොදන්නේ නැතුව තමයි කපන්නේ. මට ගොඩාක් හීනි වෙන්න නම් කපන්න බෑ. ඒ වුණාට සාමාන්‍ය දුරකට වගේ කැපි හැකි. සමහරු නම් ගොඩාක් හීනි වෙන්න කපනවා අම්මලා. ඒත් මට චුට්ටක් තාම කොච්චර හීනිවට කපන්න හැදුවත් ඒක එච්චර හීනි වෙන්නේ නැහැ. මේ වගේ නැට්ට අයින් කරන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. නැට්ට කපනකොටත් තීත්ත ගතිය ටිකක් අඩු වෙනවා කියලා මං අහලා තියෙනවා. ඉස්සර නම් මමත් මේක නැට්ට කඩලා අයින් කරා. ඒ වුණාට මේ දැන් ඒක කරන්නෙත් නෑ. නැට්ටත් එක්කම කපනවා. බබත් නැට්ටලා අඬනවා. එයාවත් දෙන්න තියාගෙන තමයි ඔක්කොම කරන්නේ. දැන් ඉතින් මට මේක එහෙම හිත කපා ඉන්න වෙලාවකුත් නැහැ. එයාව ගන්න ඕනේ. නැත්තම් එයා අඬනවා.
පොඩිවට කපලා අමමිරිස් ටිකකුත් පොඩිවට කපලා ඒකටම එකතු කරගන්නවා. මම ඒකට ඊට පස්සේ ලුණු කුඩු ටිකක් එකතු කරනවා. තව මේකට දෙහි දානවා නම් හොඳයි. මම අද දෙහි දැම්මේ නෑ. අද සියඹලා මිරිකලා සියඹලා වල යෝෂ ටිකක් එකතු කරලා සියඹලා දාලා ගොඩක් ඇඹුල් දෙන නිසා රසයි. ඔයාලත් ඒ විදිහට එකතු කරලා බලන්න සියඹලා දාලත් කොහොමද කියලා. මේක හොඳට පොඩි කරගන්නේ නැතුව කලවම් කරගන්න ඕනේ. පොඩි වුණොත් තිත්ත වෙනවා. තිත්ත ටිකක් එනවා. මේ ඒ නිසා එච්චරම ගොඩාක් පොඩි කරගන්නේ නැතුව කලවම් කරගන්න ඕනේ. මම හදලා ඉවරයි. අඟුරු කොළ සම්බෝලෙත් හැදුවා. දැන් තියෙන්නේ කෑම බෙදා ගන්න. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක බලලා මොකද හිතුනේ? අද මම කෑම හදපු විදිහ හොඳයිද? නැත්නම් මොනවා හරි වැරදි අඩුපාඩු සිදු වුණාද? හැම දෙයක්ම තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා තියන්න. එතකොට පුළුවන් මට මේ වැරදි අඩුපාඩුත් හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. මං ආයෙත් එනකන් ඔයාලට සුබ දවසක්. හැමෝටම බුදු සරණයි. එහෙනම් මං ආයෙත් එනකන් ඔයාලත් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්. බයි.